දෙල් ගෙඩියක් හදන්නේ. ආඩුවට හම්බුණා දෙල් ගෙඩියක්. අපි බලමු මේක කොහොමද හදන්නේ කියලා. විදිහට දෙල් ගෙඩියේ පොත්ත මෙන්න මේ විදිහට ඉවත් කරගන්න. සම්පූර්ණම පොත්ත ඉවත් කරගන්න ඕනේ. දෙල් ගෙඩිය කපලා ඉවර වෙලා වටේ පොත්ත අරගෙන ඊට පස්සේ සෝද ගන්න හොඳට. දැන් මෙන්න මේ විදිහට උඩ ඇස්ස ඇරලා මේ දෙල් ගෙඩිය කපා ගන්න. මේ තියෙන්නේ උඩ ඇස්ස ඇරලා දෙල් ගෙඩිය කපා ගන්න. මේවැයි උඩ මේ ඇස්ස පොඩ්ඩක් කපන්න. දැන් මේ විදිහට පොඩි කෑලි වලට මේ උඩ ඇස්ස නම් ගොඩක් මේ රැහ ගන්න ඕන. එහෙම නැත්නම් ඒක ඇර තිත්තක් එනවා. අර අපි අර පොළොස් වල කපන්නේ ඒ වගේ. ඊට පස්සේ මේ විදිහට පොඩි කෑලි වලට කපා ගන්න. තෙල් ගෙඩියේ අර කහට පිපිලා නිසා කහ කුඩු පොඩ්ඩක් දාලා අපි ඒක මික්ස් කරගන්නවා. මෙන්න මේ මොකද ඒකේ අර කහට පිපිලා වගේ තියෙනවා. හරි. දැන් මේ දෙල් ගෙඩියේ අර කෑලි කැපුවට පස්සේ කහට පිපෙන ගතිය එනවනේ. පොළොස් වලත් එනවනේ. ඒ නිසා අපි කහ ස්වල්පයක් එකතු කරලා මේ විදිහට අනාගන්න. ලුණු, සුදු ලුණු, අමු මිරි, කරපිංචා, රම්පේ, තක්කලි. ඒ ටික දෙල් කරියක හදාගන්න භාවිතා කරනවා. ඊට පස්සේ 3-5 මිරිස් කුඩු, උළුහාල්, ගම් මිරිස් කුඩු. ඒ ටික ඊට පස්සේ මේ තියෙන්නේ දෙවෙනි කිර, මේ තියෙන්නේ පළවෙනි උප කිර. අපි මුලින්ම එකතු කරගන්නේ දෙවෙනි කිර. දෙල් කපලා සහ දාලා අනාගත්තට දෙවෙනි කිර එකතු කරගන්න. ඊළඟට අපි ඒකට ලුණු ස්වල්පයක් එකතු කරනවා. අමු මිරිස් ටිකක් එකතු කරනවා. කරපිංචා ටිකක් එකතු කරනවා. ලෑස්ති කරගත්තු 3-5 මිරිස් කුඩු ඒ ටික අපි මේ දෙල් වෑංජනයකට දානවා. මේ විදිහට. අවශ්‍ය ප්‍රමාණයට තමයි මේ ලෑස්ති කරගෙන මම තිබුණේ. ඊළඟට අපි ඒක පොඩ්ඩක් මික්ස් කරගන්න. දැන් පළවෙනි කිර දැම්ම. ඊට පස්සේ පළවෙනි කිර වෙනම තියලා දෙවෙනි කිර තමයි අපි දැම්මේ. ඊට පස්සේ රම්පේ, කරපිංචා, අමු මිරිස්, ලුණු, සුදු ලුණු, 3-5 මිරිස් කුඩු, ගම් මිරිස් කුඩු, කහ කුඩු ඒ ටික එකතු කරලා දැන් අපි මේ ටික තම්බ ගන්න. මේ දෙල් කරි එක දෙවෙනි කිරෙන් තැඹුවට පස්සේ දැන් හොඳට තැඹිලා තියෙන්නේ. දැන් අපි ඒක වෙන භාජනයකට දාගන්න. මේ විදිහට. අපි වෙන භාජනයකට දාගත්තු දෙල් ටික දැන් අපි මේක ටෙම්පරාදුවකට දාගන්න හදනවා. ඒකට අපි දානවා ලුණු ටික. පොඩ්ඩක් බෙද ගන්නවා. දැන් මේ ටෙම්පරාදුව බෙදලා තියෙන්නේ. දැන් අපි ඒකට එකතු කරගන්නවා දෙල්. හොඳට මික්ස් කරගන්නවා. අපි එකතු කරගන්නවා අපි අරන් තියාගත්තු
තෙල් එක හැදුවාම රසයි. මේ විදිහට ගින්දර ටිකක් වැඩි කරන්න මොකද දෙල් තැම්බෙලා තියෙන්නේ. ඊළඟට අපි එකතු කරගන්නවා ලුණු. තමන්ගේ රස අනුව ලුණු ටික එකතු කරගන්න. දෙල් කරියට හොඳට පැහෙනවා. දෙල් කරියට හරි. කන්නයි දෙන්නේ.